මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟයෙන් අයර්ලන්ත කණ්ඩායම පරදා ජය වාර්තා කර ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟපන්දු යවන්නා වන වනිදු හසරංග ශ්‍රී ලංකා අයර්ලන්ත තරඟයේදී ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. වනිදුගේ වම් පාදයේ කලවා මාංශ පේශි ආබාධයකට ලක්ව ඇති අතර ඔහු MRI ස්කෑන් පරීක්ෂණයකට යොමු කර තියෙන බවද වාර්තා වන මේ තත්ත්වයේ හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන 12 වෙනිදා ඕමාන කණ්ඩායම සමග පැවැත්වෙන තරඟයේදී වනිදු හසරංග ක්‍රීඩා නොකරන බවයි වාර්තා වෙන්නේ. වනිදු හසරංග ක්‍රීඩා නොකරන අතර ඒ අනුව දුෂාන් හේමන්තෝ මහනුවරට කැඳවීමට තීරණය කර තියෙනවා. අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී වනිදු හසරංග කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූ අතර වනිදු හසරංග කණ්ඩායමට නොමැතිවීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වනවා. යම් හේකින් වනිදු හසරංග තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුවහොත් ඒ සඳහා ජෙෆ්රි වැන්ඩසි හෝ දුෂාන් හේමන්ත ආදේශ කිරීම සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව ලබන 12 වෙනිදා පැවැත්වීමට නියමිත ඕමාන කණ්ඩායමට එරෙහිව තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය වෙනසක් සිදුවීමට නියමිතයි.